හැලෝ හැමෝටම ඉතින් අද තිෂානය YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අපි අපේ යාළුවෝ වෙනුවෙන්ම ගෙනල්ලා තියෙන්නේ කතාව අවසානයේ වෙනකන් අපි මුලින්ම හරි කියලා හිතන් හිටපු දේ වැරදි කියලා පෙන්වන ටයිප් එකේ තවත් සුපිරිම crime thriller movie එකක සම්පූර්ණ කතාව. මේකේ කතාව ඉස්සරහට යන්නේ හදිසියෙම එක දිගට සිද්ධ වෙන පුංචි ගෑනු ළමයින්ගේ අබිරහස් මිනිමැරුම් කීපයක් එක්ක. හැබැයි විශේෂත්වය කියන්නේ මේ ගෑනු ළමයි හැමෝම මැරෙන්නේ එකම ආකාරයකට. ඒ කියන්නේ එකම ක්‍රියාපටිපාටියකට අනුව. ඉතින් ඒකත් එක්ක හොඳටම පැහැදිලි වෙනවා මේක ඇවිල්ලා ගොඩක් කුරිරු අතිශය බුද්ධිමත් සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. හැබැයි ඉතින් ඕක කරන්නේ සීරියල් කිලර් කෙනෙක් කියලා තහවුරු කරගත්තත් එයාව අල්ලන වැඩේ තමයි කරන්න ගොඩක් අමාරුම කොටස බවට පත් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් හිතනවද එයාව අල්ලගන්න පුළුවන් වෙයි කියලා? ඉතින් ඔයගලන්ට දැන් එහෙම හිතෙනවා නම් මේ වීඩියෝ එකට දැම්මම ලයික් එකක් දාලා තියාගන්න. මොකද අද වීඩියෝ එක අවසානට අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඔයයේ දාපු ලයික් එක තවදුරටත් ඔයාලට තියාගන්න පුළුවන් වෙයිද නැත්නම් ඉවත් කරන්න වෙයිද කියලා. එහෙනම් ඉතින් අපි තවත් කතා නොකර කෙලින්ම යමු මේ ෆොරෙන්සික් කියන සුපිරිම crime thriller movie එකේ සම්පූර්ණ කතාව දැනගන්න. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ මස් විකුණන තැනක ඉන්න පොඩි ළමෙක්ව. ඇත්තටම ඉතින් මේ ළමයා මෙතන ඉන්න කුකුලොන්ව මරණ දිහා මාරම ආසාවකින් තමයි බලාගෙන ඉන්නේ. ඒ සතා වේදනාවෙන් දඟලන විදිය දිහා බලලා මේ ළමයා ගොඩක් සතුටු වෙන විදිය දැක්කම ඒ අනිත් ළමයි වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා නම් අපිට හොඳටම තේරෙනවා. ඊට පස්සේ එතනින් යන්න කලින් මේ ළමයා කාටත් හොරෙන් අර කපපු කුකුලෙක්ගේ ඔළුවක් අරගෙන තමයි එයාගේ තාත්තත් එක්ක ගෙදර යන්නේ. ඊළඟට ගෙදර ආවට පස්සේ මෙයා කරන්නේ මේ ගෙනාපු ඔළුව එයා එකතු කරලා තියෙන මැරුණ සත්තු සහ ජීවතුන් අතර ඉන්න සත්තු දාලා තියෙන බෝතල් එකතුවට එකතු කරන එක. ඒත් එක්කම මෙයාගේ තාත්තත් මේ වෙලාවේදී මේ අමුතුම එකතුව දකින්නවා. දැන් ඒකට ගොඩක් කේන්ති ගන්න තාත්තා මේ ළමයාගේ අත් දෙක ගැට ගහලා යට ගොඩක් දඬුවම් කරනවා. ඊළඟට ওই විදිහට අවුරුදු ගානක් තිස්සේ එක දිගටම මේ වගේ වද හිංසා විඳලා මේ ළමයා අන්තිමේටම ටිකක් ලොකු වෙද්දී ඒ වේදනාවන්ට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති ගල් හිතක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. කොහමරි පස්සේ දවසක මේ ළමයා තීරණය කරනවා මේ හැමදේම දැන් ඇති කියලා. ඒ කියන්නේ තවදුරටත් එයා කාගෙන්වත් වේදනාව විඳින්න ඕනේ නැහැ කියලා. ඊළඟට ඉතින් එයා කරන්නේ ගොඩක් හයිය ලණුවක් අරගෙන එකකින් එයාගේ තාත්තගේ බෙල්ල හිර කරලා එයාව අමානුෂික විදිහට මරලා දාන එක. පස්සේ ඉතින් එයාගේ තාත්තගේ බොඩි එක ගෙදර පිටිපස්සේ වලක් හාරලා ඒකට දාලා හරිම අමුතු කුරිරු හිනාවක් මූණේ තියාගෙන එතනින් යනවා. ඊළඟට ඉතින් ওই සීන් එක කොහොමම කට් කරලා අපි වරගෙන යන්නේ මේ සිදුවීමෙන් අවුරුදු ගානකට පස්සේ කාලෙකට. ඒ කියන්නේ දැන් අපිට මේ පෙන්වන්නේ කතාවේ වර්තමානය. ඊට පස්සේ ඉතින් එහෙමම දැන් අපිට මේ පෙන්වන්නේ කීර්ති කියන ගෑනු ළමයයි එයාගේ නංගි වෙන දිව්‍යයි ඩාන්සින් ක්ලාස් එකකට ගිහින් ඉන්න විදිය. ඔය අතරම මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ කීර්තිගේ යාළුවෝ ටික එයාට කියනවා එයා කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න කියලා. ඊළඟට කීර්ති ඒ පිරිමි ළමයාව හම්බ වෙලා එයා එක්ක කතා කර ඉන්න අතරේ මේ පොඩි නංගි වෙන දිව්‍යා එතනින් ටිකක් ඈතට යනවා. ටිකෙන් ඉතින් එතනට එන තවත් අඳුරන්නේ නැති කෙනෙක් මොනර පිහාඩුවක් පාවිච්චි කරලා මේ පොඩි ළමයා වෙන දිව්‍යව රවට්ටගෙන එතනින් එක්කගෙන යනවා. ටික වෙලාවකට පස්සේ තමයි කීර්තිටත් තේරෙන්නේ තමන්ගේ නංගි පේන්නේ නැහැ කියලා. ඒකත් එක්ක ඉතින් එයා හොඳටම කලබල වෙලා පිස්සුවෙන් වගේ හැමතැනම නංගි වෙහෙව්වත් දිව්‍යව හොයාගන්න කාටවත්ම හම්බ වෙන්නේ නැහැ. ඊළඟට කීර්ති යාගේ අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා මේක නික්මනටම පොලිසියට පැමිණිලිත් කරනවා. ඒත් එක්ක මේ කේස් එක බාර ගන්න රිතික කියන සීනියර් පොලිස් ඔෆිසර් මේකේ තියෙන බරපතලකම තේරිලා එයා ඉක්මනටම ළමයාව හොයන්න පටන් ගන්න කියලා එයාගේ ටීම් එකට නියෝග කරනවා. ඔය අතර මෙයා කට්ටියට මතක් කරනවා කෙනෙක් නැති වුණ පළවෙනි පැය 40ට තමයි ගොඩම වැදගත් වෙන්නේ කියලා. මොකද ඒ අතර එයා ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න බැරි වුණොත් එයාව හොයාගන්නම බැරි වෙයි කියලා. ඊට පස්සේ ඉතින් එහෙමම ඊළඟ දවසේ තව පැත්තක තරුණයෝ පිරිසක් ෆුට්බෝල් සෙල්ලම් කර ඉන්න අතර එක කුණු ගොඩක් ළඟ තියෙන පොඩි ගෑනු ළමෙක්ගේ මල සිරුරක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. පස්සේ ඒක රිතිකලාට ආරංචි වෙලා රිතික එතනට ඇවිත් බලද්දී එයා ගොඩක් දුකෙන් වුණා තහවුරු කරනවා ඒ ඉන්නේ නැති වුණ දිව්‍ය කියලා. ඒ කියන්නේ කවුරු හරි ආව මරලා මෙතනින් ගෙනල්ලා දාලා. කොහමද ඉතින් මේ මැරුණ දිව්‍ය කියන පොඩි ගෑනු ළමයාත් ඇවිල්ලා මේ පැත්තේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්ගේ ඥාති දුවෙක් නිසා මේ කේස් එකට ඉක්මනටම මීඩියා වල අවධානයක් ලැබෙනවා. ඊට පස්සේ රිතිකා යාගේ සීනියර් ඔෆිසර් මේ කේස් එක ගැන විස්තර කරද්දි කියනවා පෝස්ට්මෝර්ටම් එකෙන් හෙළි වෙලා තියෙන්නේ දිව්‍යව මරලා තියෙන කුස්සියේදී පාවිච්චි කරන පිහියකින් එකපාරක් යනලා කියලා. ඒත් එක්ක මෙයා තව දෙයක් පෙන්වන්න දෙනවා. ඒ තමයි මීට කාලයකට කලිනුත් මේ ළඟ තියෙන ටවුන් එකකින් අවුරුදු 5ක පොඩි ගෑනු ළමෙක්ව මේ විදිහටම මරලා දාලා තිබ්බා කියලා. ඉතින් ඒ දේවල් එක්ක එයා සැක කරනවා මේ මිනිමරුම් දෙකම කරේ එකම මිනිමරුවෙක් කියලා. වෙතරම රිතිකාගේ සීනියර් ඔෆිසර් එයාට නියෝග කරනවා මේ කතාව ලොකුවට පිටට යන්න දෙන්න එපා මේක රහසක් විදිහට තියාගන්න කියලා. අනිත් පැත්තේ මේ ඉන්වෙස්ටිගේෂන් එකට උදව් කරන්න සැමුවෙල් කියන ෆොරෙන්සික් එක්ස්පර්ට් පූර්ණ කාලීනව පත් කරනවා. ඒත් ඉතින් ඒ තීරණයට නම් රිතිකා කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇවිල්ලා එයාලා අතර තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්.
ඒක ඉතින් ඕගලන්ට ඉස්සරහට තේරෙයි. කොහමද ඊට පස්සේ කතාව යන්නේ අන්නේ කිව්ව සැමුවෙල් ගාවට. දැන් මේ අපිට පෙන්වන්නේ සැමුවෙල්ව. එයා දැන් පොලිසිය ප්‍රශ්න කරන කාමරයකට වෙලා හරිම සැහැල්ලුවෙන් ඉන්න ගමන් Tamanගේ බිරිඳව මැරුවා කියලා චෝදනා ලැබපු තවත් සීනියර් ඔෆිසර් කෙනෙක්ගෙන් සාමාන්‍ය නිලධාරියෙක් ප්‍රශ්න කරන විදිය අහගෙන ඉන්නවා. ඒත් මෙතන ඉන්න සීනියර් ඔෆිසර් දිගටම කියන්නේ කවුරු හරි හොරෙක් ගෙදරට ඇවිත් එයාට පහර දීලා ගෙදර බඩු තොරකම් කරගෙන ගියා. ඒ හොරා ඉතින් එයාට දීපු පහරත් එක්ක එයාව සිහියත් නැති වුණා වගේම ආයෙමත් එයාට සිහියේදීගේ බිරිඳ මැරිලා හිටියේ කියලා. ඒත් මේ ඉන්න සාමාන්‍ය නිලධාරියට හොඳටම තේරෙනවා මෙයා කියන්නේ බොරු සහ එයා තමයි එයාගේ බිරිඳව මරලා තියෙන්නේ කියලා. ඒකත් එක්ක මේ සාමාන්‍ය නිලධාරියා එයාට මතක් කරනවා මීට කලින් එයාගේ බිරිඳයාට විරුද්ධව ගෘහස්ත හිංසනය ගැන පැමිණිලි කොටකුත් දාලා තියෙනවා කියලා. ඒත් එතකොටම මෙයා ඒකදා හිමීට මග ඇරලා දාන්න උත්සාහ කරනවා වගේම පොලිසියට මේ සීනියර් ඔෆිසර් විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා ඒගොල්ලන්ටත් මෙයාව වැරදිකරු විදිහට පෙන්නන්න බෑ. ඒ ටික වෙලාවකින් සැමුවෙල් මේ ප්‍රශ්න කරන වැඩේ බාර ගන්නවා. එයා ඉතින් දැනගන්නවා මේ ඔෆිසර්ට පේස් මේකර් එකක් දාලා තියෙන්නේ කියලා. ඒකත් එක්ක සැමුවෙල් පැහැදිලි කරනවා ඒකෙන් දිගට මෙයාගේ හાર્ට් බීට් එක රෙකෝඩ් වෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක මිනිමරුම වෙච්ච වෙලාවේ හાર્ට් බීට් data ටික චෙක් කරලා බැලුවම මේ ඔෆිසර් කියන්නේ ඇත්තද බොරුද කියලා හොයාගන්න පුළුවන් කියලා තමයි සැමුවෙල් කියන්නේ. ඊළඟට ඒක ඇහුව ගමන් මේ සීනියර් ඔෆිසර්ගේ මූණේ ඉරියව් වෙනස් වෙලා එයාගේ බොරුව අහුණා කියලා එයාට හොඳටම තේරෙන්න පටන් ගන්නවා. ඒත් එකම මේකෙන් බේරෙන්න කිසිම විදියක් නැති නිසා එයා එයාගේ බිරිඳව මැරුවා කියන එකත් කෙලින්ම නොකිය පිළිගන්නවා. ඔය තමයි විනාඩි කිහිපයකින් මේ කේස් එක විසඳලා සැමුවෙල් හරිම ආඩම්බරෙන් එතනින් යන්න ගියත් එයාට දැනගන්න ලැබෙනවා දිව්‍ය කියන ගෑනු ළමයාගේ මිනිමැරුමට සම්බන්ධ කේස් එකට එයාව රිතික යටතේ වැඩ කරන්න දාලා තියෙනවා කියලා. දැන් ඉතින් මේ ආරංචියට සැමුවෙලුත් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. පස්සේ සැමුවෙල් ගෙදර ගිහින් එයාගේ අයියා වෙන සේවිය කර ඉන්න කුකින් බ්ලොග් එක මැදට පැනලා මේ අලුත්ම කේස් එක ගැන විස්තරය කියනවා. කොමරි මුලින් සේවිය ඒ ගැන සතුටු වුණත් සැමුවෙල්ව දාලා තියෙන රිතිකගේ ටීම් එකට කියලා දැනගත්තම එයාගේ මූණත් වෙනස් වෙනවා. ඊට පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ සේවියරුයි රිතිකයි කියන්නේ ඉස්සර ගොඩක් ආදරෙන් ඉඳලා විවාහත් වෙලා මේ වෙද්දි නම් වෙන් වෙලා ඉන්න දෙන්නෙක් කියලා. ඊළඟට පහුවෙනිදා රිතිකා සහ එයාගේ ටීම් එක ඒ පැත්තේ ඉන්න මිනිසුන්ගෙන් ප්‍රශ්න කරද්දී සැමුවෙල් ෆොරෙන්සික් ලැබ් එකට වෙලා දිව්‍යගේ ලේ ගෑවිච්ච ඇඳුම් ටික චෙක් කරනවා. ඊළඟට ඒ වලින් හොයාගත්ත දේවල් වලට අදාළ රිපෝට්ස් ටිකත් අරන් සැමුවෙල් යනවා මැරිච්ච ළමයා මුලින්ම අතුරුදහන් වෙලා තිබ්බ ඩාන්සින් ක්ලාස් එකට. ඒත් එතනටදී යා ටික පරක්කු නිසා රිතිකාට හොඳටම බැනලා අන්තිම වෝනින් එක දෙනවා. ආයෙ නම් මේ වගේ වෙන්න බෑ කියන වෙලාවට එන්න ඕන කියලා. ඊළඟට සැමුවෙල් තමන් හොයාගත්ත දේවල් ටික ඔෆිසර්ස්ලා එක්ක බෙදාගෙන දිව්‍යගේ ඇඳුමේ තිබ්බ පාරවල් වලට මැච් වෙන යකඩ ග්‍රිල් එකක් අඳුරගෙන මේ ක්ලාස් එක පිටිපස්සේ තියෙන පටු පාරකට ටීම් එකව එකගෙන යනවා. ඒත් එක්ක මෙයා පැහැදිලි කරනවා ළමයාගේ ඇඳුමේ තිබ්බ පාසි සහ කුණු වතුර පාරවල වලින් ඔප්පු වෙනවා ළමයා මේ පාර දිගේ ඇවිදගෙන ගිහින් තියෙනවා කියලා. ඒ වගේ මේ අපවිත්‍ර කුණු වතුර විසි වෙලා තියෙන විදිහෙන් තවදුරටත් තේරෙනවා ළමයා කිසිම දැඟලීමක් නැතුව පාඩුවේ තමයි ඇවිදගෙන ගිහින් තියෙන්නේ කියලා. මොනවා වුණත් ඉතින් ওই දේවල් වලින් නිගමනය කරන්න පුළුවන් ළමයා වෙතනට එක්කන් ගිහින් තියෙන ළමයා ටිකක් දන්න අඳුරන එයාට විශ්වාස කරන්න පුළුවන් විදිය කෙනෙක් කියලායි සැමුවෙල් කියන්නේ. හැබැයි මේ ඉක්මන් හොයා ගැනීම නිසා ඉන්වෙස්ටිගේෂන් එක ගොඩක් ඉස්සරහට ගියත් රිතිකට සැමුවෙල් ගැන සැකයක් වගේ දෙයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දේවල් මෙච්චර දක්ෂ විදියට හොයාගන්න නිසා. ඒ විතරක් නෙමෙයි රිතිකට සැමුවෙල් එක පොඩි ඊර්ෂ්‍යාවක් සහ තරහකුත් ඇති වෙනවා. ඒ වගේම රිතිකට සැමුවෙල්ගේ අයියා එහෙම නැත්නම් එයාගේ හිටපු හස්බන්ඩ් එක තිබිලා තියෙන පරණ ප්‍රශ්න එක්ක මේ තරහව තව තවත් වැඩි වෙනවා. ඒ නිසා ඉතින් රිතිකා ශිකා කියන ෆොරෙන්සික් ඉන්ටර්න් කෙනෙක්ව සැමුවෙල්ගේ ඇසිස්ටන්ට් විදිහට පත් කළා සැමුවෙල් කරන හැම දෙයක්ම හොඳින් බලලා රහසින් එයාට රිපෝට් කරන්න කියලා එයාට උපදෙස් දෙනවා. ඒත් රිතිකා ෆෝන් එකෙන් ශිකාට මේ විදිහට උපදෙස් දෙනම සැමුවෙල්ටත් ඇහිලා රිතිකා ඇත්තටම එයාව ලොකුවට විශ්වාස කරන්නෙත් නෑ කියන එක සැමුවෙල්ට ඉක්මනටම තේරුම් යනවා. අනිත් පැත්තෙන් සැමුවෙලුයි ශිකායි ඒ පැත්තේ ඉන්න මනෝවෛද්‍යවරයෙක් වෙන ડોක්ටර් ඇල්ෆෝන්සෝ හම්බෙන්න යනවා කීර්තිගේ මානසික තත්ත්වය ගැන රිපෝට් එකක් ගන්න. කීර්ති කියන්නේ ඉතින් මැරුණ පුංචි ගෑනු ළමයාගේ අක්කා. ඔතන ඉතින් අහම්බෙන් වගේ මේගොල්ලන්ට රිතිකාගේ දුව වෙන නයනවත් හම්බ වෙනවා. මොකද එයා ડોක්ටර් ඇල්ෆෝන්ස්ගෙන් බෙහෙත් ගන්න කෙනෙක්. ඉතින් මේ නයනගේ බාප්පා තමයි සැමුවෙල් කියන්නේ. කෙලින්ම කියනවා නම් මේ නයන කියන්නේ සැමුවෙල්ගේ අයියාගේ දුව. කොහමද ඊළඟට කීර්තිගේ මානසික තත්ත්වය හොඳයි කියලා රිපෝට් එක ලැබුණාට පස්සේ මෙයාලා ආයේ ගිහින් රිතිකට ඒ ගැන දැනුම් දෙනවා. කොහමද ඊට පස්සේ තවත් දවසක අර මිනිමරුවා ආයෙමත් වැඩ පටන් අරගෙන වෝටර් පාක් එකේ හිටපු දේවිකා කියලා තවත් පොඩි ගෑනු ළමෙක්ව පැහැර ගන්නවා. ඊළඟ මේකට ප්‍රතිචාරයක් විදියට රිතිකා ඉක්මනට මෙයාගේ ටීම් එකත් එක්ක හදිසි මීටින් එකක් කැඳවලා මිනිමරුවා තවත් ළමෙක්ව බිලිගන්න කලින් යාව කොහමරි නවත්තනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් එක්කම මීටින් එකෙන් පස්සේ සැමුවෙල් දකිනවා මැරුණ දිව්‍යගේ බොඩි එක අඩි 5ක් මුස කොම්පෝස්ට් වලක් එළියෙන් දාලා තියෙන ෆොටෝ එක. ඔය අතර මෙයා රිතිකට පෙන්නට දෙනවා මිනිමරුවට ළමයා බුස්සන්න පුළුවන් තරම් හයියක් තිබ්බනම් එයා මිනිහ ඒක ළඟ දාලා යන්නේ නැතුව අනිවාර්යයෙන්ම වල ඇතුලට දානවා කියලා. අනිත් පැත්තෙන් එයා තව දෙයක් පෙන්නනවා. ඒ තමයි මේ මිනිමරුවා දිව්‍ය වාඩි 4ක් විතර උස කාණු බටයක් අසෙන් රවට්ටගෙන යන්නත් සමත් වෙලා තියෙනවා කියලා.
ඉතින් දැන් ඔය හැමදේම බලලා සැමුවෙල් නිගමනය කරනවා මේ මිනිමරුවා ගොඩක් දුරට අවුරුදු 13ක 14ක වගේ ළමෙක් වෙන්න ඕනි කියලා. ඒත් ඉතින් රිතිකා සැමුවෙල්ගේ ඒ කතාව ගණන් ගන්නේ නැතුව මේ ඉන්වෙස්ටිගේෂන් එක එයාගේ ටීම් එකට බාර දීලා පැත්තකට වෙන්න කිව්වම සැමුවෙල් ඊට උත්තර විදියට ළඟදි වෙච්ච කේස් කීපයක්ම මතක් කරනවා. ඒ කියන්නේ පොඩි ළමයි සීරියල් කිලර්ස්ලා වෙච්ච අවස්ථා. හැබැයි එයා කොච්චර හේතු දැක්වත් රිතිකා එක අහන්නේ නැතුව හරිම ගෞරවයෙන් එයාට මතක් කරනවා එයා නිකන් ලැබ් එක්ස්පර්ට් කෙනෙක් විතරයි. මෙතනින් අනිත් හැමෝම සීනියර් පොලිස් ඔෆිසර්ස්ලා ඒ නිසා ඔය අපේ රාජකාරිය කරන්නේ නැතුව ඔයාගේ රාජකාරිය විතරක් කරන්න කියලා. කොහමද ඊළඟට රිතිකා එතනින් ගියාට පස්සේ ශිකාට තේරෙනවා රිතිකට සැමුවෙල් එක මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවා සහ රිතිකා සැමුවෙල්ව හොඳට අඳුරනවත් කියලා. ඉතින් ඒ නිසා එයා මේ ගැන සැමුවෙල්ගෙන් වැඩි දුරටත් අහනවා. එතකොටම සැමුවෙල් එයාට කියන මෙයාගේ අයියා වෙන සේවියර් තමයි රිතිකාව කසාද බැඳලා හිටියේ. ඒත් එයාලගේ කසාදේ කැඩුනේ එයාලගේ ළමයි දෙන්නගෙන් එක ළමෙක්ව හදිසියෙම අතුරුදහන් වුණාට පස්සේ කියලා. ඒ කියන්නේ ළමයාගේ බොඩි එක හම්බුනේ නැතත් ඒ ළමයා මැරිලා කියලා ඒගොල්ලන් තේරුම් අරන් වගේම ළමයාගේ මරණයට ඒ දෙන්න බැනගෙන කොට රණ්ඩුත් කරලා. ඉතින් ඊළඟට ඒක නිසා එයාලා ඈත් වෙලා අවුරුදු 6කට පස්සේ ඩිවෝස් වෙලා. ඊළඟට ආයේ දෙන්න කවදාවත් කතා කරලවත් නැහැ. ඉතින් ඔන්න ඔය හේතුත් එක්ක තමයි රිතිකා සැමුවෙල් එක්ක තවුලෙන් ඉන්නේ. කොහමද ඊට පස්සේ දවසක සැමුවෙල් අබ්දුල් වහබ් කියන රිටයර් වෙච්ච පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ ඉල්ලීමකට DNA ටෙස්ට් එකක් කරනවා. ඒකේ ඒගොල්ලන්ගේ කේස් එකේ ඉන්න මිනිමරුවගේ DNA එක මැච් වෙනවද බලන්න. ඒත් ඉතින් ඒක මැච් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ අබ්දුල් මීට අවුරුදු 10කට කලින් වෙච්ච කේස් එකක් ගැන කියනවා. ඒ කියන්නේ ඒක තමයි රිතිකාගේ පළවෙනිම ඉන්වෙස්ටිගේෂන් එකක් වෙලා තියෙන්නේ. ඒක ඇවිල්ලා බුරුම කියන කොලනියේ පොඩි ළමයි 4 දෙනෙක්ව සීරියල් කිලර් කෙනෙක් මරලා දාපු කේස් එකක්. ඒත් ඒ ළමයින්ගේ බොඩිස් අදටත් හම්බ වෙලා නැහැ. මොනවා වුණත් ඒ කාලේ පොලිසියෙන් උබයිට් කියන ස්කූල් බස් ඩ්‍රයිවර් කෙනෙක්ව ඇරස්ට් කරලා තියෙනවා. සිහිය නැති පොඩි ගෑනු ළමෙක් වගේ බස් එක ඇතුලේ තිබිලා හම්බුන එකට. ඒ කියන්නේ දැන් හැමෝම හිතට තියෙන එයා තමයි මිනිමරුවා කියලා. ඒත් එයාම හිරේ දාලා මාසයකට විතර පස්සේ ආයෙත් හරියටම ඒ විදිහටම ළමෙක්ව මරලා දාලා තිබ්බම තමයි හැමෝටම තේරිලා තියෙන්නේ එයාලා අල්ලගෙන තියෙන වැරදි කෙනෙක්ව කියලා. ඒ කියන්නේ මිනිමරුවා ඒ වෙද්දිත් නිදැල්ලේ ඉඳලා. ඒ වගේ මේ මිනිමරුවව මේ වෙනකන් හොයාගන්න බැරිත් වෙලා. ඉතින් ඒකයි මේ රිටයර් වෙලා ඉන්න පොලිස් ඔෆිසර් අමාරුවෙන් හොයාගෙන තියෙන ඒ කාලේ හිටපු සීරියල් කිලර්ගේ DNA වගේක් අරන් ආවේ. එයාමද වර්තමානයේත් මිනිමරුම් කරන්න කියලා දැනගන්න. හැබැයි ඊළඟට මේ ඔෆිසර් ඔය කතා ටික කියලා මෙහෙන් එළියට බහිද්දි සැමුවෙල්ලා පුදුම වෙනවා. ඒ කාලේ පොලිසියෙන් මිනිමරුවා කියලා වැරදිලා අත්අඩංගුවට අරන් තියෙන උබයිට් එතන බලන් ඉන්නව දැකලා. ඒත් එතකොටම අබ්දුල් වහබ් කියනවා උබයිට් නිදාස් වුණාට පස්සේ පොලිසියෙන් යට කරපු අසාධාරණයට සාධාරණයක් කරන්න යව තමන්ගේ පෞද්ගලික ඩ්‍රයිවර් විදියට රස්සාවට ගත්තා කියලා. ඊළඟට අබ්දුල් ওই විදියට ගියාට පස්සේ රිතිකට දිව්‍යා කියන ගෑනු ළමයව මරපු මිනිමරුවව ඇසින්දුරු සාක්ෂිකාරයෙක්ගෙන් කට උත්තරයක් ලැබෙනවා. එයා ඉතින් කියනවා එක පොඩි පිරිමි ළමෙක් මරුණ ගෑනු ළමයාගේ බොඩි එක කොම්පෝස්ට් වල ළඟට ගෙනත් දානවා එයා දැක්කා කියලා. ඒත් එක මේ සාක්ෂිකරු කියන විස්තර වලට අනුව පොලිසියෙන් මිනිමරුවා කියලා සැක කරන සැකකාරගේ ස්කෙච් එකක් අඳිනවා. මොනවා වුණත් ඔතනදී මෙයාලව පුදුමයට පත් කරමින් එකෙන් ඇඳෙන්නේ හරිම භයානක පෙනුමක් තියෙන අවුරුදු 12ක විතර පිරිමි ළමෙක්ගේ රූපයක්. ඉතින් මේ ස්කෙච් එකත් අලුත් හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් රිතිකා මේක මීඩියා වලට දෙනවා. ඒ වගේ ළමෙක්ව දැකපු කවුරු හරි ඉන්නවද කියලා දැනගන්න. කොහමද ඊට පස්සේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉවර වුණාට පස්සේ රිතිකා සැමුවෙල්ට ස්තුති කරනවා. ඒ කියන්නේ එයා කියනවා කලින් එයා සැමුවෙල් කියපු දේවල් ලොකුවට ගණන් ගත්තේ නැති වුණත් මිනිමරුවා පොඩි ළමෙක් වෙන්න පුළුවන් කියලා සැමුවෙල් ගෙනාපු අමුතුම තියරි එක නිසා ඉන්වෙස්ටිගේෂන් එකත් ඉස්සරහටම ගෙනියන්න ලොකු උදව්වක් වුණා කියලා. කෙලින්ම කියනවා නම් රිතිකා විශ්වාස කරේ නැති වුණාට සැමුවෙල් කලින්ම කිව්වනේ මිනිමරුවා ගොඩක් විට පොඩි ළමෙක් වෙන්න ඕන කියලා. ඉතින් ඒක ගැන කියට තමයි රිතිකා මෙයාට මෙහෙම ස්තුති කරන්නේ. මොනවා වුණත් ඊළඟට මේ ස්කෙච් එක දැකලා තියෙන ડોක්ටර් ඇල්ෆෝන්ස් රිතිකට එයාගේ ඔෆිස් එකට කතා කරලා ඒ පෙනුමටම ඉඳලා තියෙන රූබන් කියලා ළමෙක් ගැන එයාට කියනවා. ඒ කියන්නේ කාලයකට කලින් ඒ ළමයාව ළමා නිවාසයකින් එයා ගාවට කවුන්සලින් වලට ගෙනත් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඉඳන් ආපහු අතුරුදහන් වෙලා. ඊට අමතරව මේ ડોක්ටර් කියන රූබන්ගේ ඇත්තම ෆොටෝ එක දැක ගමන් රිතිකටත් තේරෙනවා මේ අර ස්කෙච් එකේ ඉන්න ළමයාම තමයි කියලා. පස්සේ ડોක්ටර් ඇල්ෆෝන්ස් රිතිකව එයාගේ තවත් යාළුවෙක් වෙන ડોක්ටර් මෙනන් ගාවට යවනවා. කොහමද එතනදී යා කියනවා අවුරුදු ගානකට කලින්. ඒ කියන්නේ රූබන්ට අවුරුදු 6 දී එයා යාගේ යාළුවෝ දෙන්නෙක්ව මරලා දාපු නිසා එයාව පුනරුත්ථාපනය කරන්න එයා ගාවට ගෙනාවා කියලා. මොනවා වුණත් ඊළඟට එයාගේ ට්‍රීට්මන්ට් අතරතුර රූබන් අවුරුදු කීපයක්ම මෙනන් එක්ක ජීවත් වෙලා තියෙනවා වගේම එයාගේ තත්ත්වයක් ගොඩක් හොඳ අතට ඒ කාල පරාසය ඇතුළත හැරිලා තියෙනවා. ඒ කියන්නේ එයා සාමාන්‍ය හොඳ ළමෙක් තත්ත්වයටපත් වෙලා. හැබැයි ඊළඟට එක දවසක් හදිසියෙම එයාව ආපහු අවුල් වෙන්න පටන් අරන් එයා පිහියක් අරගෙන ડોක්ටර් මෙනන්ටත් පහර දීලා ගෙදරින් පැනලා ගිහින්. ඉතින් එදා ඉඳන් කවුරුවත් එයාව දැකලා නැහැ කියලා තමයි මේ ડોක්ටර් කියන්නේ. ඒත් එකම ડોක්ටර් මෙනන්ගේ කතාව ඇහුවට පස්සේ රිතිකටත් හොඳටම තහවුරු වෙනවා මේ පොඩි ගෑනු ළමයව මරණ එක පිටිපස්සේ ඉන්නේ මේ රූබන් කියන පිරිමි ළමයාම තමයි කියලා. පස්සේ වැඩි වෙලාවක් යන කලින් මාලවිකා කියන පොඩි ගෑනු ළමයවත් හොස්පිටල් එකකදී අතුරුදහන් වෙනවා.
කොමරි ඒක වෙන්නේ යාගේ අම්මා ICU එකේ ඉන්න ලෙඩෙක්ව බලන්න ටික වෙලාවකට යව තනියම දාලා ගියපු වෙලාවේ. ඊට පස්සේ කොමරි පොලිසියෙන් ඉක්මනටම මේ හරිය සීල් කරලා මේක නතු වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් මෙහෙම හොයද්දි පොලිස් ඔෆිසර්ස්ලාට ළඟ තිබ්බ ඩස්බින් එකකින් චොක්ලට් කොලයක් හම්බ වෙනවා. ඒක හරියටම මාලවිකා කියන ගෑනු ළමයා අතුරුදහන් වෙන්න ටිකකට කලින් මෙහෙන් අරන් තියෙන චොක්ලට් එකේ කොලෙම තමයි. මෙතන කඩේ ඉන්න ගෑනු කෙනාත් පොලිසියට කියනවා ඒ පොඩි ගෑනු ළමයා සල්ලි දීලා ওই චොක්ලට් එකම ගත්තා සහ එයා අතුරුදහන් වෙන්න කලින් එක පිරිමි ළමයෙකුත් එයාත් එක්ක හිටියා කියලා. ඔය අතරම සැමුවෙල් එතනට ආවම එයා කියනවා මිනිමරුව පොලිසියම නොමග යවන්න ඕන කමින්මයි මේ චොක්ලට් කොලේ මෙතන දාලා ගිහින් තියෙන්නේ කියලා. හැබැයි මුලින් කවුරුත් එයා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. ඒත් එයා පෙන්නලා දෙනවා මේ කොලේ තිබේ කුණු ගොඩේ උඩින්මයි කියලා. මාලවිකා කියන ගෑනු ළමයා අතුරුදහන් වුණාට පස්සේ අතුගාන කෙනා ඒ හරිය සුද්ධ කරලා තියෙන නිසා මේකට දෙන්න පුළුවන් එකම උත්තරේ තමයි මිනිමරුව පස්සේ වෙලාවක ඇවිත් තමයි මේක කුණු එකෙන් දාලා තියෙන්නේ කියලා සැමුවෙල් කියනවා. හැබැයි ඊට පස්සේ සැමුවෙල් ඒ කොලේ අරගෙන ඉක්මනටම ඒකෙත් ෆොරෙන්සික් පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා. ඊළඟට ඒක ඇනලයිස් කරලා බැලුවට පස්සේ සැමුවෙල්ට මාරම දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ තමයි ඒකෙන් හම්බුන DNA මාලවිකාගේවත් රූබන්ගේවත් නෙමෙයි කියන එක. කෙලින්ම කියනවා නම් මේ අලුත්ම සොයා ගැනීමෙන් පැහැදිලි වෙනවා මේකට හඳුනානක තුන්වෙනි කෙනෙකුත් සම්බන්ධයි වගේම එයා තමයි රූබන් කියන ළමයාව පාවිච්චි කරලා මේ දේවල් කරන්න කියලා. අනිත් පැත්තෙන් දැන් අපිට පේන්නනවා රූබන් මාලිකාව කැලේ මැද්දෙන් උස්සගෙන ගිහින් අතැරලා දාපු බස් එකක් ඇතුළට දානවා. පස්සේ විනාඩි කිහිපයකින් එයා හිස් අතින් එළියට ඇවිත් හරිම බයෙන් වගේ එළිය දිහා බලාගෙන ඉන්නවා. කොමර ටිකකින් තව කෙනෙක් මාලවිකාගේ බොඩි එකත් අරගෙන එළියට එනවා. ඇත්තටම ඉතින් කාටවත්ම හිතාගන්න බැරි විදියට ඒ ඉන්න අනුකම්පා විරහිත මිනිමරුවෙක්ගේ මූණක් තියාගෙන ඉන්න රිතිකාගේ දුව වෙන නයනා. ඊට පස්සේ ඉතින් මාලවිකා කියන ළමයාවත් පැහැරගෙන ගිහින් කියන ආරංචිය ලැබුගින්නක් වගේ හැමතැනම පැතිරිලා යද්දී මිනිමරුවව අල්ලගන්න බැරි වෙච්ච එකට පොලිසියට මිනිසුන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වෙනවා. ඒත් එක්කම ඔය අතරම සැමුවෙල් රිතිකට කතා කරලා තමන්ගේ අලුත්ම සොයා ගැනීම ගැන එයාටත් කියනවා. ඒ කියන්නේ එයා කියනවා හැංගිලා ඉන්න අඳුරන්නේ නැති තුන්වෙනි කෙනෙක් මේ මිනිමරුන් ඔක්කොම ප්ලෑන් කරනවා වෙන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් රිතිකා ඒක අහන්නේ නැතුව කියන්නේ දැන් ඕවලින් වැඩක් නැහැ. මුලින් රූබන් ගැන විතරක් අවධානය දීලා එයාව හොයාගන්න කියලා නියෝග කරනවා. කෙලින්ම කියනවා නම් එයා කියන්නේ රූබන් විතරයි දැන් එයාලගේ ප්‍රධාන සැකකාරයා කියලා. දැන් ඉතින් ඔකට කේන්තිගේ සැමුවෙල් තරහෙන් එළියට යන්න ගියත් ශිකා තවත් විශේෂ දෙයක් හොයාගත්තට පස්සේ එයා ආයෙත් කතා කරලා නවත්ත ගන්නවා. කොහමද ඊට පස්සේ දවසේ රිතිකයි නයනයි එයාලගේ යාළුවෙකුගේ ගෙදර යනවා. එහෙදි ඉතින් නයන දකින්නවා යාළුවගේ පොඩි දුව බල්කනි එකේ සතුටින් සෙල්ලම් කර කර ඉන්නවා. ඒත් එකම මෙයා හරිම භයානක අදහසකින් ඒ ළමයා ගාවට හිමින් ලං වෙනවා. මොකද ඇත්තටම මේ රිතිකාගේ දුවට මහා කුරිරු ආසාවල් තියෙනවා. ඒත් ඔතනදී මොකක් හරි කරන්න කලින් ලොකු තේරුමක් නැතුව රිතිකායාව පියවිසියට අරන් වගේ කියනවා දැන් අපිට යන්න වෙලාව හරි කියලා. ඉතින් ඒකත් එක්ක බල්කනි එකේ හිටපු ළමයා බේරෙනවා. අනිත් පැත්තෙන් ශිකා සහ අබ්දුල් වහබ් සැමුවෙල්ට දැන් මේ විදිහට කියනවා බුරුම කොලනියේ සීරියල් කිලර්ගේ කේස් එකෙන් හම්බුන DNA අර චොක්ලට් කොලෙන් හම්බ වුණ තුන්වෙනි කෙනාගේ DNA එකත් එක්ක මැච් වෙනවා කියලා. ඉතින් ඒකෙන් තහවුරු වෙනවා මීට අවුරුදු 10කට කලින් බුරුම කොලනියේ සීරියල් කිලර් ආයමත් ඇවිල්ලා සහ එයා දැන් මේ වෙන මිනිමැරුම් වලට සම්බන්ධයි කියලා. කොමාර ඊළඟට මේකත් එක්ක අබ්දුල් වහබ්ට බුරුම කොලනියේ මිනිමැරුම් වලට සම්බන්ධ අලුත් හෝඩුවාවක් හම්බ වෙනවා. ඒ තමයි මේ කේස් දෙකම විසඳන්න පුළුවන් යතුරු තියෙන පරණ ජලාශයක්. ඊළඟට අබ්දුල් වහබ් කියපු විදිහට සැමුවෙල්ගේ ජලාශය ගාවට ගිහින් ඒ හරිය හොයන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයා ඉක්මනටම පොළොව ස්කෑන් කරන රේඩාර් තියෙන කම්පැනි එකක් එතනට ගෙන්නත් ගන්නවා. ඔය අතර මේකේ උදව්වෙන් ටීම් එකට අර අතුරුදහන් වෙච්ච ඔක්කොම ගෑනු ළමයින්ගේ වලලපු මිනි ටික හොයාගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින්. ඒ කියන්නේ මීට අවුරුදු 10කට කලින් අතුරුදහන් වෙච්ච ගෑනු ළමයින්ගේ බොඩිස්. ඒව දැන් සම්පූර්ණයෙන්ම ඇටසැකිලි වෙලා ඉවරයි. ඒ වගේම මේ ඉන්නේ අවුරුදු 10කට කලින් අතුරුදහන් වෙලා කවදාවත් හොයාගන්න බැරි වෙච්ච බුරුම කොලනියේ කේස් එකේ ළමයි ටිකගේ බොඩිස් ටිකම තමයි කියලා හරියටම තහවුරු වෙනවා. ඊට පස්සේ එහෙමම ඔය සීන් එක කට් කරලා අපිට පෙන්නනවා රූබන්ව. මේ වෙද්දි නම් ඉතින් එයා කාලය ගත කරන්නේ පල්ලියක් ළඟ. ඔතනදී ඉතින් එයාට ආයෙමත් අමුතු සද්දයක් එක්ක අමාරුවක් එනවා වගේම රූබන්ට ඉන්න අපහසු වෙන්නේ ශබ්දය නිකුත් කරන්නේ තවත් කෙනෙක්. ඒ කියන්නේ රූබන්ට චුට්ටක් විතර ඈත ඉඳන් නයන කිසිම සද්දයක් නැතුව කාර් එකක් ඇතුළට වෙලා මේ දිහා බලන් ඉන්නවා. ඒත් එක්කම එයා ළඟින් වාඩි වෙලා ඉන්න අනිත් කෙනා තමයි ඇත්තම මිනිමරුවා. එයා එක්තරා ඩිවයිස් එකක් පාවිච්චි කරලා රූබන්ගේ වේදනාව කන්ට්‍රෝල් කරනවා. අනිත් පැත්තෙන් දැන් සැමුවෙල් ආයෙමත් අලුත් විදියකට මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යාට ලොකු විශ්වාසයක් තියෙනවා රූබන්ව පාවිච්චි කරලා මිනිමරුන් කරන ඇත්තම මිනිමරුවා මාලවිකා කියන ගෑනු ළමයා අතුරුදහන් වුණ හොස්පිටල් එකේ හිටපු අය අතරෙම තමයි ඉන්නේ කියලා. ඒකත් එක්ක අබ්දුල් වහබ්ටයි ඩොක්ටර් ඇල්ෆෝන්ස්ටයි කියනවා එදා එතන හිටපු හැමෝගෙම DNA සාම්පල් එකතු කරගන්න එයාට උදව් කරන්න කියලා. ඒත් එකම ඇත්තම අපරාධකාරයා කවදාවත් තමන්ගේ කැමැත්තෙන්ම සාම්පල් එකක් දෙන්නේ නැහැ කියලාත් මේගොල්ලන් දන්න නිසා මෙයාලා තීරණය කරන සූක්ෂමව අවශ්‍ය කරන අයට නොමිලේ රුධිර පරීක්ෂාවක් කරලා දෙන්න. ඒ කියන්නේ එතනිනුත් අවශ්‍යයගේ DNA ගන්න පුළුවන් නිසා. ඒත් හැමෝගෙම මේ විදිහට DNA එකතු කරන්නේත් නැහැ.
සමහරුන්ගේ වෙනත් සූක්ෂම ක්‍රමවලට තමයි ඒක ගන්නෙ. ඒ වගේම කාටවත් සැකයක් ඇති නොවෙන්න සැමුවෙල් කියනවා එයාගේ වගේම ශිකා සහ ඩොක්ටර්ස්ලා DNA සාම්පල් දෙන්න ඕනි කියලා. ඊළඟට ඉතින් ප්ලෑන් කරපු විදිහට සැමුවෙල් ගාන්ට ඔක්කොම සාම්පල් ටික එකතු කරගෙන ඊට පස්සේ ඒව එකින් එක චොක්ලට් කොලෙන් හම්බුන DNA එක මැච් කරලා බලනවා. ඒත් විශේෂත්වය කියන්නේ සැමුවෙල්ට හිතා ගන්නවත් බැරි විදිහට ඒකක්වත් ඒකත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඕකෙන් ඉතින් සැමුවෙල් තවත් කන්ෆියුස් වෙනවා. මොකද එයා හිතපු විදිහට අනිවාර්යෙන්ම ඒ අය අතර ඇත්තම මිනිමරුව ඉන්න ඕනේ. අනිත් පැත්තෙන් පොලිසිය හොයාගන්නවා රූබන් ළඟ තියෙන පල්ලියක හැංගිලා ඉන්නවා කියලා. ඒකත් එක්ක ඉතින් ඒගොල්ලන් එයාව ඉක්මනටම එතනින් හොයාගෙන ඇරෙස්ට් කරනවා. ඊළඟට එයාව පොලිසියට ගෙනල්ලා එයාගෙන් ප්‍රශ්න කරන වෙලාවේ එයා කිසිම බයක් නැතුව ඔක්කොම මිනිමරුන් තමන් කරා කියලා පිළිගන්නවා. හැබැයි පස්සේ එයා හැමෝමම පුදුම කරමින් කියනවා යක්ෂයාට කතා කරලා ළමයිව මරන්න කියලා නියෝග කරනවා. ඒකයි එයාව කරේ කියලා. ඒත් පොලිසිය එයාගේ ඒ කතාව ගණන් ගන්නෙ නෑ. එයාලා හිතන්නේ මෙයා නිකන් සයිකෝ කෙනෙක් විතරයි කියලා. ඒත් එක්කම කේස් එකත් විසඳුණා කියලා විශ්වාස කරන රිතිකා හරිම සතුටින් එතනින් යන්න ගියත් සැමුවෙල්ට නම් තාමවත් විශ්වාසයක් නැහැ මේක ඉවරයි කියලා. මොකද එයා දන්නවා රූබන්ව පාලනය කරන මේකේ මහා මොලකරුවෙකුත් ඉන්නවා කියලා. කොමර ඊළඟට පස්සේ වෙලාවක ශිකා එක්ක රූබන්ගෙන් ප්‍රශ්න කරන වීඩියෝ එක සැමුවෙල් බලද්දී සැමුවෙල් තියරි එකක් ගේනවා. කවුරු හරි රූබන්ගේ කනේ තියෙන හියරින් නෙට් එකෙන් එයාට යක්ෂයා විදිහට කතා කරලා ඒ මිනිමරුන් ටික කරන්න කියලා හැංගිලා ඉඳන් එයාව පොළඹවලා කියලා. කොමර ඊළඟට රූබන්ව ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට මාරු කරාට පස්සේ අර ඩිවයිස් එකෙන් එයාට ආයෙමත් ඇහෙන එයාගේ ජීවිතය අවසන් කරගන්න කියලා එයාට නියෝගයක් දෙනවා. අනිත් පැත්තෙන් සැමුවෙල් දැන් රූබන්ව කොහොමත් අල්ලගෙන තියෙන නිසා හරිම විදිහට එයාගෙන් ප්‍රශ්න කරොත් එයාගේ කටින් ඇත්තම මිනිමරුව ගැන එළියට එයි කියලා විශ්වාස කරලා රූබන් දැන් ඉන්න තැනට ගියත් ඒගොල්ලන් හොඳටම පරක්කුයි. මොකද රූබන් මේ වෙදිත් එයාගේ ජීවිතය නැති කරගෙන ඉවරයි. ඊළඟට පහුවෙනිදා රිතිකා සහ එයාගේ ටීම් එකේ ස්ටේෂන් එකට ගෙන්නලා ඒගොල්ලන්ගේ සීනියර් ඔෆිසර් ඒගොල්ලන්ට හොඳටම බනිනවා. ඊට අමතරව රූබන්ගේ මරණයත් එක්ක එයාලා කේස් එක හැන්ඩල් කරපු විදිහ ගැන ඇතුළතින් මේගොල්ලන්ගේ පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා කියලාත් ඒගොල්ලන්ට දැනුම් දෙනවා. ඔය අතරම රිතිකා මේ එන ප්‍රශ්න වලට මුහුණ දෙද්දී සැමුවෙල් ශිකාට කියනවා රූබන් මැරුණ තැන එළිය පැත්තේ තියෙන CCTV ෆුටේජස් ටික එකතු කරගන්න කියලා. ඒ කියන්නේ යාට විශ්වාසයි රූබන් මැරණ වෙලාවේ ඇත්තම අපරාධකාරයා ඒ ළඟම ඉන්න ඇති කියලා. ටිකකින් ඉතින් නයනත් පොලිස් ස්ටේෂන් එකට එනවා. එයාව ගෙදර බලාගන්න වැඩකාරියට හදිසියක් වෙලා එයාට එයාගේ ගෙදර යන්න වුණා කියලා. ඔය දෙයත් එක්ක සැමුවෙල් රිතිකට කියලා කැමති කරගන්නවා එයාගේ එකම ඥාති දුව වෙන නයනව තමන්ගේ පවුලේ ජීවත් වෙන ගෙදරට එක්කගෙන යන්න. ඒ කියන්නේ මේ පරීක්ෂණ ඉවර වෙනකන් එයාට පාඩුවේ ඉන්න පුළුවන් කියලා. ඕකට ඉතින් මුලින්ම අකමැති වුණත් පස්සේ රිතිකා ඒකට කැමති වෙනවා. ඊළඟට සැමුවෙල් නයනව එයාගේ පවුලේ ඉන්න ගෙදරට එක්කන් ගියාම ගොඩ කාලයකට පස්සේ එයාට එයාගේ තාත්තා වෙන සේවියවත් හම්බ වෙනවා. නයනව දැක්කම සේවිය වගේම ගෙදර හැමෝටම කොට සතුටුයි. ඒකත් එක්ක මේ දවස් ටික ඒගොල්ලන් හරි සතුටින් ගත කරනවා. කොමර ඊළඟට ටිකකින් සැමුවෙල්ට ශිකාගෙන් කෝල් එකක් එනවා. එතනදී යා කියනවා රූබන් මැරෙන විනාඩි කිහිපයකට කලින් එයාගේ සෙල් එකට එළියෙන් පරණ නිල් පාට හොන්ඩා සිවික් කාර් එකක් දැක්කා. රූබන් මැරිලා තියෙන වෙලාවෙන් පස්සේ ඒකත් එතනින් යනවා. ඒත් එකේ නම්බර් ප්ලේට් එකක්වත් එලවපු කෙනාවවත් අඳුරගන්න බෑ කියලා. ඒත් එක්කම සැමුවෙල් දකින ඒගොල්ලන්ගේ ගෙදරත් එළිය පැත්තෙන් දැන් ඒ කිව්ව විදිය නිල් පාට සිවික් එකක් එළියේ නවත්තලා තියෙනවා. ඉතින් ඕකත් එක්ක යා වාහනේ ඇතුළට එබිලා බලද්දි එකපාරටම උබයිඩ් ඇවිත් පිටිපස්සෙන් පොල්ලකින් වගේ දෙයකින් එයාට පහර දීලා යවසිය නැති කරනවා. ඊට අමතරව වෙන තැනක තවත් ගෑනු ළමෙක්ව අතුරුදහන් වෙනවා. හැබැයි පොලිසිය හොයාගන්නවා ඒ ළමයා හොරෙන් අරන් ගිහිල්ලා තියෙන එයාගේ අම්මගේ ෆෝන් එකෙන් එයා ඉන්න තැන ට්‍රැක් කරගන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් කැලයක් ඇතුළේදී සැමුවෙල්ට සිහියෙද්දී එයා ඉන්නේ අර කලින් ළමයිව මරපු පරණ බස් එක ඇතුලේ. ඊට පස්සේ උබයි ඩික්මන්ට මෙතනට ඇවිත් පිළිගන්නවා එයා තමයි අර ගෑනු ළමයිව මරපු එක ප්ලෑන් කරේ සහ රූබන්ව කන්ට්‍රෝල් කරේ කියලා. ඒ වගේම එයා සැමුවෙල්ට වීඩියෝ එකක් පෙන්නනවා නයන මාලවිකාගේ බොඩි එක අරන් එළියට එන විදිය. දැන් සැමුවෙල්ට මේක හිතාගන්න බැරුව ඉද්දී උබයි තව වීඩියෝ එකක් ප්ලේ කරනවා. ඒ කියන්නේ නයන වගේම පේන තවත් ගෑනු ළමෙක්. ඒ කියන්නේ ඇත්තටම ඒ ඉන්නේ හැමෝම මැරිලා කියලා හිතන් හිටපු නයනගේ නියුන් සහෝදරිය වෙන නව්‍යා. ඒ කියන්නේ එයාත් ඇත්තටම මැරිලා නැහැ. එයාව හිර කරගෙන ඉන්නේ. පස්සේ මෙයා එයාගේ ඇත්තම ප්ලෑන් එක කියනවා. ඒ කියන්නේ එයාට ඕනේ මේ මිනිමැරුම් වලට නයනව අහු කරලා රිතිකාගෙන් පලි ගන්න. මොකද මෙයා දැන් කියන්නේ මීට අවුරුදු 10කට කලින් බුරුම කොල්නියේ මිනිමැරුම් වලට රිතිකාව බොරුවට අහු කරලා එයාගේ නම්බුවයි පවුලයි ඔක්කොම විනාශ කරා කියලා. දැන් ඉතින් මේ ඇත්තම කතාව ඇහුව ගමන් සැමුවෙල් එකපාරටම උබයිට පහර දීලා ඉක්මනටම බේරෙනවා. ඒත් එක්කම යාලා දෙන්න අතර මාරාන්තික සටනකුත් යනවා. ඔය අතරම ටික වෙලාවකට උබයිට්ගේ පැත්තට වාසිය ආවත් සැමුවෙල් ආයෙමත් එයාට පහර දීලා එයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. එතකොටම උබයිට් තවත් කතාවක් කියනවා. ඒ කියන්නේ එයා කියනවා එයාව මරලා වැඩක් නැහැ. මොකද ඇත්තම මිනිමරුවා තාමත් ඉන්නේ සැමුවෙල්ට අල්ල ගන්නවත් බැරි තැනක කියලා. දැන් සැමුවෙල්ට මේක හිතාගන්න බැරි වෙනවත් එක්කම උබයිට් තවත් කෙනෙක් වෙඩි තියලා කාර් එකම වේගෙන් පැනලා යනවා.
ඊට පස්සේ සැමුවෙලුත් ඉක්මනටම එයාගේ පස්සෙන් දුවද්දී දකිනවා යතුරු තාම ඇතුලේ තියෙන වෑන් එක. ඊළඟට එයා ඒක ඉක්මනටම ස්ටාර්ට් කරගෙන කාර් එක පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒත් එක්කම ටික වෙලාවකින් එයාලා කැලේ පැත්තෙන් එළියටත් එනවා. ඔය අතරම පොලිසිය අර අතුරුදහන් වෙච්ච ගෑනු ළමයාගේ ෆෝන් එකේ GPS සිග්නල් එක ට්‍රැක් කරගෙන මේ පැත්තටම තමයි යන්නේ. හැබැයි යාලා අවසානට GPS එක පස්සෙන් ගිහින් සැමුවෙල්ගේ වෑන් එක හරස් කරලා නවත්තනවා. ඊළඟට යාලා මේ වාහනේ වට කරලා ඒක ඇතුළේ චෙක් කරලා බලද්දි දකිනවා අන්තිමටම අතුරුදහන් වුණ ළමයාව සිහිය නැති කරලා වෑන් එකේ පිටිපස්සේ දාලා තියෙන විදිය. ඔකත් එක්ක මේගොල්ලන් හිතනවා සැමුවෙල් තමයි ඇත්තම සීරියල් කිලර් කියලා. දැන් ඉතින් තමන්ව මේකට නිකරුණේ අහුවෙන්න යන්නේ කියලා තේරුණ සැමුවෙල් පොලිසියව අල්ලගන්න කලින් ඉක්මනට මෙතනින් පැනලා යනවා. ඊළඟට ඔය සීන් එක කොහොමම කට් කරලා අපිට පේනවා වෙනත් එක තැනක පාළුවට ගිය බේස්මන්ට් එකකට අභිරහස් පුද්ගලයෙක් බය වෙලා ඉන්න නව්‍ය ගාවට ඇවිත් යාර කැම දීලා සද්ද නැතුව යන්න යනවා. ඒත් එක්කම සැමුවෙල් ආරක්ෂිත තැනක හැංගිලා ඇත්තම මිනිමරුවා කවුද කියලා හොයාගන්න සාක්ෂි ටික එකතු කරන්න පටන් ගන්නවා. ඔය අතරම ටිකකින් සේවිය එතනට ඇවිත් කියනවා පොලිසියෙන් සැමුවෙල්ව නිල වශයෙන්ම ඇරස් කරන්න කලින් ඒ අපේක්ෂිත ඇපයක් ගත්තා කියලා. ඒත් එක්කම දැන් සැමුවෙල්ව හොයන එක වැඩි වෙද්දී අබ්දුල් වහබ් රිතිකට එයාගේ ගෙදරට එන්න කියනවා. එතකොට මෙයාත් එහෙට යනවා වගේම එයා පුදුම් වෙලා යනවා සැමුවෙල් එතන සේවිය එක්ක ඉන්නවා කියලා දැක්කම. හැබැයි යා මොනව හරි කරන්න කලින් මෙයාලා රිතිකට පෙන්නනවා නයන අතුරුදහන් වෙච්ච එක ගෑනු ළමයිගේ බොඩි එකක් අරන් යන වීඩියෝ එක. ඒකට ඉතින් රිතිකා බය වෙලා යනවත් එක්කම ඊළඟට මෙයාලා කියනවා නව්‍යයා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. දැන් ඉතින් රිතිකා ඔකට තවත් පුදුම් වෙලා යනවත් එක්කම මෙයාලා මේ කේස් එක ගැන හොයාගත්ත හැමදේම රිතිකට පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කම සැමුවෙල් උබයිට්ගේ ෆෝන් එකෙන් නව්‍ය ඉන්න තැන ට්‍රැක් කරලා ඉක්මනට මෙයාව බේරගන්න ප්ලෑන් එකක් හදනවා. ඊළඟට රිතිකා සහ සේවිය නව්‍යව බේරගන්න එතනට ඉක්මනටම යද්දී සැමුවෙල් ડોක්ටර් ඇල්ෆෝන්සෝ පිකප් කරගන්නවා මිනිමරුවා වල්ලගන්න යාගෙන් විශේෂ උදව්වක් ඕනේ කියලා. දැන් ඉතින් මේ යන අතරමඟදී සැමුවෙල් කියනවා ජලාශයේ තිබිලා අර බුරුම කොළනියේ ළමයි එක්ක හම්බුණ වැඩිහිටි පුද්ගලයාගේ බොඩි එක එයා කවුද කියලා හොයාගත්තා කියලා. කෙලින්ම කියනවා නම් එදා ඒ වල දාලා තියෙද්දි හම්බුණ ළමයින්ගේ බොඩිස් අතර තවත් එක වැඩිහිටි කෙනෙක්ගේ බොඩි එකක් තිබිලා තියෙනවා. දැන් මේ සැමුවෙල් ඉතින් කියන්නේ ඒක ගැන. එයා ඉතින් කියන්නේ ඒ බොඩි එක පරීක්ෂා කරද්දී අර ගොඩක් වැදගත් සාක්ෂියක් හම්බුණා කියලා. ඒ කියන්නේ බොඩි එකත් එක්ක පස් වර්ග දෙකක් තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔප්පු වෙලා තියෙන්නේ ජලාශය ගාව වල දාන්න කලින් ඒක තවත් තැනක වලලා තිබ්බ එකක් කියන එක. අනික එතන එක පස් සාම්පල් එකක කලාතුරකින් හම්බ වෙන තෙල් జాතියකුත් තිබිලා. ඉතින් ඒකෙන් හෙලි වෙනවා බොඩි එක මුලින්ම වල දාලා තිබිලා තියෙන්නේ ඒ තෙල් හදන ෆැක්ටරියක් ළඟ කියලා. ඕකෙන් ඉතින් මෙයා නිගමනය කරනවා මිනිමරුවා ගොඩක් දුරට ජීවත් වෙන්න ඇත්තේ ඒ ළඟම තැනක. ඊට පස්සේ තමයි යා බොඩි එක එතනින් අරගෙන ජලාශය ගාවට ගෙනත් දාලා තියෙන්නේ කියලා. ඒත් එක්කම සැමුවෙල් මේ පැත්තේ ජීවත් වෙලා තියෙන හැමෝන්ගේම නම් ලිස්ට් එකක් හොයාගෙන ඒක මේ ડોක්ටර්ට දීලා කියනවා මේකේ ඉන්න කෙනෙක් තමයි මිනිමරුවා. ඉතින් ඒ කෙනාගේ නම මම ඔතන විශේෂ විදිහට මාක් කරලායි තියෙන්නේ කියලා. ඊළඟට මේ ડોක්ටර් ඒ නම මොකද්ද කියලා බලනවත් එක්කම සැමුවෙල් මාක් කරලා තියෙන නම වෙන කාගේවත් නෙමෙයි. මේ ડોක්ටර් ඇල්ෆෝන්ස්ගේම නම තමයි. බැලින්නම් ඇත්තටම මිනිමරුවා මේ ડોක්ටර්. ඊට පස්සේ ෆ්ලෑෂ් බෑක් එකකින් අපිට පෙන්නනවා අර කතාව පටන් ගනිද්දිම සත්තුන්ගේ කොටස් එකතු කරපු ළමයා ඇත්තටම ડોක්ටර් ඇල්ෆෝන්ස් කියලා. ඉතින් ඒ තමයි යාගේ පොඩි කාලේ. ඒ වගේම එයාට වද දීපු තාත්තව මැරුවට පස්සේ එයාගේ බොඩි එක ගෙදර පිටිපස්සෙන් වලලලා පස්සේ ඒක කාට හරි අහුවෙයි කියලා එක වෙන තැනකට ගෙනිහින් තියෙනවා. ඉතින් ඒ තැන තමයි අර ජලාශය ගාව. මොන වුණත් දැන් ડોක්ටර් ඇල්ෆෝන්ස්ම කියනවා එයා තාත්තව මැරුවට පස්සේ එයාට කාදරේ කරපු බිරිඳත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරා කියලා. ඒත් හදිසියෙම එයාත් මැරුණාට පස්සේ එයාගේ ඔක්කොම ආදරේ දීලා තියෙන්නේ එයාගේ එකම පුතා වෙන නවීන්ට. හැබැයි එයා කාලයක් පුතා එක්ක සතුටින් කාලය ගත කරගෙන ගිහින් තිබ්බත් ආපහු එයාගේ ජීවිතේ අඳුරු වෙන්නේ එයාට සනීප කරන්න අමාරු කැන්සර් එකක් තියෙනවා කියලා දැනගත්තම. ඉතින් ওই දේවල් එක්ක එයාට හිතෙන්න ගන්නවා මේ ලෝකේ හරිම අසාධාරණයි කියලා. කෙලින්ම කියනවා නම් එයා පොඩි කාලේ ඉඳන් එයාට එයාගේ තාත්තා දීපු වද ඒ වගේම පස්සේ එයා ගොඩක් ආදරය කරපු බිරිඳ නැති වෙච්ච එකේ දුක සහ අවසානට ඉතුරු වෙලා ඉන්න එයාගේ පුතාගෙනුත් එයාට ඉක්මනටම ඈත් වෙන්න වෙනවා කියන එකේ වේදනාව ඇල්ෆෝන්ස්ට තදින්ම දැනිලා එයා සම්පූර්ණයෙන්ම අඳුරට වැටෙනවා. ඒකත් එක්ක එයාගේ ඇඟේ හිර වෙලා තියෙන කේන්තිය පිට කරගන්න එයා එක එක පොඩි ළමයිව තෝරගෙන ඒගොල්ලන්ව මරන්න පටන් ගන්නවා. මුලදී ආයේ මරණ අයගේ මිනි ටික කැලෙන් ගිහින් දාලා තිබ්බත් පස්සේ එයා අල්ලගන්න ළමයිව ගෙදර ඇතුලේ තියෙන රහස් කාමරයකට ගෙනihin දරුණු විදිහට මරලා දාන්න පටන් ගන්නවා. මේ කුරිරු මිනිමැරුම් වලින් එයාගේ දුක අඩු වෙලා එයාට අමුතුම සතුටක් දැනෙන්න ගන්නවා. හැබැයි ඒ අතරම එයා දිගටම ආදරණීය තාත්තා කෙනෙක් වගේ තරඟපානවා. ඒ වගේම Tamanට කවදාවත් නොලැබුණු සාමාන්‍ය ළමා කාලයක් එයාගේ පුතා වෙන නවීන්ට දෙන්නත් එයා දිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට මේ පෙන්වන්නේ මීට අවුරුදු 10කට විතර කලින් සිදුවීම් ටික. ඉතින් ওই කාලේදී තමයි රිතිකා වැටලීම් කර මිනිමරුවව අල්ලගන්න ලං වෙන්නේ. ඉතින් ඒ කාලේ තමයි ડોක්ටර් එයාව අහුවෙයි කියලා තියෙන බයට ඒ වෙද්දී අන්තිමේටම හිර කරන් ඉඳලා තියෙන ළමයාගේ බොඩි එක
ඒ ළඟම තිබිලා තියෙන උබයිට්ගේ ස්කූල් බස් එකෙන් හංගන්නේ. හැබැයි යා ඒ කරන වැඩේ යාගේ පුතා වෙන නවීන් අහම්බෙන් දැකලා නොදැක ගන්නට ඉන්නවා. කොමරි උබයිඩ් ඇරස් කරපු නිවුස් එක ටීවී එකේ ගියට පස්සේ තමයි නවීන්ටත් තේරෙන්නේ යාගේ තාත්තා තමයි අර ප්‍රසිද්ධ සීරියල් කිලර් කියලා. ඒත් එයා ওই වෙලාවේ සද්ද නැතුව ගොඩක් බයෙන් තමයි ඉන්නේ. කොමරි ඊට පස්සේ දවස් කීපයකට පස්සේ තවත් එක ડોක්ටර් කෙනෙක් ඇල්ෆෝන්ස්ට කියනවා ඇටමිදුළු බද්දයකින් එයාගේ කැන්සර් එක සනීප කරන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඔකට ඇල්ෆෝන්ස්ට ගොඩක් සතුටුයි. මොකද දැන් එයාට ප්‍රශ්නයක් නැතුව මේක කරලා ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට ওই දවස්වලම නවීන් ටෙරස් එකේ තියෙන රහස් කාමරය හොයාගන්නවා. ඒ කියන්නේ ඇල්ෆෝන්ස් ළමයිව මරණ තැන. ඒ වගේ මෙතන තියෙන ලේවිල සහ එතන හංගලා තිබ්බ බොඩි එකකුත් එයා හොඳටම දකිනවා. දැන් ඕව දැකලා හොඳටම බය වෙලා ගල් ගැහිලා ඉන්න නවීන් පැනලා යන්න හදද්දී ඇල්ෆෝන්ස් එයාගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ ඇල්ෆෝන්ස් එයාටත් මොනවා හරි කරන්න කලින් නවීන් බයෙන් බයටම පස්සෙන් පස්සට ගිහින් බැලන්ස් නැති වෙලා අවසානට මේ ටෙරස් එකෙන් පහළට වැටිලා මැරෙනවා. ඇල්ෆෝන්ස්ටත් ඔක දරා ගන්න බැරි තරමේ ලොකු දුකක් බවට පත් වෙනවා. ඊළඟට ওই විදිහට තමන්ගේ පුතාගේ මරණයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන ඇල්ෆෝන්ස් නවීන්ව එයා මරපු අනිත් ළමයි එක්කම වල දානවා. ඊට පස්සේ මේ ඛේදවාචකයට එයා රිතිකව තමයි වැරදිකාරය කරවන්නේ. ඒ කියන්නේ ඇල්ෆෝන්ස් දැනගන්න එයාගේ පුතා එයාර ළමයාව ස්කූල් බස් එකෙන් දාපු එක දැකලා කියලා. ඇත්තටම ඉතින් ඇල්ෆෝන්ස් එදා එහෙම වැඩක් කරේ රිතිකා නිසා. ඉතින් ඇත්තටම එදා එයා ඒක කරනම එයාගේ පුතා දැක්කේ නැත්තම් එයා කවදාවත් රහස් කාමරය ඇතුළට යන්නෙත් නෑ සහ එයා තමන්ව සැක කරලා බය වෙලා වැටෙන්නෙත් නෑ කියලායි ඇල්ෆෝන්ස් හිතන්නේ. ඊළඟට ඉතින් ඔන්න ඕකට පරිගන්න ඕන කමටයි පස්සේ එයා පාක් එකකදී රිතිකාගේ ළඟට ඇවිත් නව්‍යව සූක්ෂමව පැහැරගෙන යන්නේ. මුලදී ඇල්ෆෝන්ස් නව්‍යව මරන්නම ප්ලෑන් කරත් රූබන්වත් දැක්කට පස්සේ එයා ඒ අදහස අතහැරලා දානවා. ඒත් එක්කම එයාට තේරෙනවා රූබන් තමයි මේකට අහු කරන්න හොඳම කෙනා කියලා. පස්සේ එයා රූබන්වයි උබයිඩ්වයි රවට්ටගෙන ලොකු ප්ලෑන් එකක් ගහනවා රිතිකාගේ දුව නයනව මේ මිනිමැරුම් වලට අහු කරලා රිතිකාගේ ජීවිතේ සදහටම විනාශ කරලා දාන්න. ඉතින් ඒක තමයි අවසානට කර හිටියේ. ඊට පස්සේ ඉතින් එහෙමම දැන් අපිව කතාවේ වර්තමානයට ආපහු ගේනවත් එක්කම ඇල්ෆෝන්ස් සැමුවෙල්ට මේ හැමදේම පාපෝච්චාරණය කරලා අනතුරු අඟවනවා ඒගොල්ලන්ට නව්‍යව කවදාවත්ම හොයාගන්න බැරි වෙයි කියලා. ඒ අතරම දැන් රිතිකා සහ සේවිය මේ ඝන කැලේ ඇතුලේ නව්‍ය ඉන්න තැන හෙව්වත් එතන කිසිම සලකුණක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට සේවියාගේ ඩ්‍රෝන් එකක් යවලා බලද්දී එයාලට හැංගිලා තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් බංකර් එකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ඉක්මනට මෙතනට ගිහින් ලොක් කරලා තියෙන සෙල් එක කඩලා නව්‍යව හොයාගෙන බේරගන්නවා. මේගොල්ලන්ටත් ඉතින් මේක නිකන් හීනයක් වගේ. ඒ කියන්නේ මෙච්චර කාලයකට අතුරුදහන් වෙලා ඒගොල්ලන් මැරලා කියලා හිතන් හිටපු ඒගොල්ලන්ගේ ළමයාව හොයාගන්න පුළුවන් වෙච්ච එකට. ඇත්තටම මේ නව්‍යයි නයනයි කියන්නේ නියුන් සහෝදරියෝ. ඔයතරම අනිත් පැත්තෙන් ඇල්ෆෝන්ස් හරිම ආඩම්බරෙන් හිටියත් නව්‍යව බේරගත්ත කියලා සැමුවෙල්ට මැසේජ් එකක් එනවා. ඒකත් එක්ක ඉතින් තමන්ගේ ප්ලෑන් එක ෆේල් වුණා කියලා තේරුණ ඇල්ෆෝන්ස් කියන්නේ තාමත් එයාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා එයාලට කිසිම දෙයක් එයා වෙනුවෙන් කරන්න බෑ කියලා. එතකොටම සැමුවෙල් හෙලි කරනවා ඇටමිදුළු බද්ධ කරපු ලෙඩ්ඩුන්ට DNA වර්ග දෙකක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇටමිදුළු බද්ධ කිරීමෙන් පස්සේ සමහර අවස්ථාවල අදාළ පුද්ගලයාගේ DNA වෙනස් වෙනවලු. ඇත්තටම ඇල්ෆෝන්ස්ගෙත් ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුව නිසායි කලින් සැමුවෙල් ලිස්ට් එකක් හදලා ඒ ලිස්ට් එකේ අය අතර අනිවාර්යයෙන්ම මිනිමරුවා ඉන්න ඕනේ කියලා DNA ටෙස්ට් කරත් ඒ අතර හිටපු ඇල්ෆෝන්ස්වත් ඒකට අහුනේ නැත්තේ. හැබැයි ඊට පස්සේ සැමුවෙල්ට ආයමත් ડોක්ටර් ඇල්ෆෝන්ස්ගේ අවුලක් තියෙනවා කියලා තේරිලා එයාගේ DNA ආපහු ඇනලයිස් කරලා මැච් කරලා බලද්දී සැමුවෙල් හොයාගන්නවා බුරුම කොලනියේ සීරියල් කිලර්ගේ කේස් එකේ DNA එක ඒක හරියටම මැච් වෙනවා කියලා. ඊළඟට මේකෙන් තහවුරු වෙනවා මිනිමරුවා ડોක්ටර්ම තමයි කියලා. ඒත් එකම දැන් තමන් කොටු වුණා කියලා තේරුණ ඇල්ෆෝන්ස් එකපාරටම සැමුවෙල්ට පහර දෙනවා. දැන් මේ දෙන්න අතර ওই විදිහට දරුණු සටනකුත් යනවා. අනිත් පැත්තෙන් මේ සරණාස්සේ සැමුවෙල් ලෝණකමින්ම කාර් එක තවත් වාහනයක හප්පනවා. පස්සේ ඉතින් කාර් එක උඩින් වීසි වෙලා යනවා වගේම ඇල්ෆෝන්ස් වාහනෙන් එළියට වීසි වෙලා පාරට වැටිලා හැමම මැරෙනවා. සැමුවෙල් නම් සීට් බෙල්ට් එකයි එයා බෑග්ස් නිසායි බේරෙනවා. මිනිමරුවගේ තොන්න ඔතනින්ම chapter close වෙලා යනවා. ඊට ඉතින් ඔන්න ඔය සීන් එකත් ඔහොමම කට් කරලා ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්නන්නේ රිතිකා වගේම සේවිය දැන් ආයෙත් එකතු වෙනවා. ඒත් එක්කම පවුලේ හැමෝම ගොඩක් සතුටින් කුකින් vlog එකකුත් කරනවා. ඔය අතරම අර කාර් එක හැප්පිච්ච එක ගැනයි ડોක්ටර්ගේ මරණය ගැනයි සැමුවෙල්ගෙන් ප්‍රශ්න කරද්දී එයා හරිම දක්ෂ විදිහට තමන්ගේ පැත්තට තියෙන සැකයත් අයින් කරගන්නවා. මොකද ඇත්තටම කාර් එක ඇක්සිඩන්ට් වෙන වෙලාවේ සැමුවෙල්ම තමයි ඕනකමින් ડોක්ටර්ගේ සීට් බෙල්ට් එක ගලවලා එයා එළියට වීසි වෙන්න ඉඩ දීලා මරලා තියෙන්නේ. කොමරි අවසානට සැමුවෙලුත් ඔය ප්‍රශ්නෙන් නිදහස් වෙනවා වගේම මේගොල්ලන්ගේ දක්ෂකම ගැන පැහැදුණු සීනියර් ඔෆිසර් රිතිකට මේ වෙනකම් විසඳලා නැති තවත් අලුත් කේස් එකක් දෙනවා. මොනවා වුණත් ඉතින් මේ පාර්ට්නර් රිතිකා පෞද්ගලිකවම එයාගේ සීනියර් ඔෆිසරකින් ඉල්ලනවා සැමුවෙල්වයි අනිත් ගෑනු ළමයාවයි එයාගේ ටීම් එකට දෙන්න කියලා. ඒකට ඉතින් මේ සීනියර් ඔෆිසර්ත් කැමති වෙනවා. කොමරි අවසානට මේ ප්‍රශ්න ඔක්කොම අවසන් වෙලා රිතිකලා තවත් අලුත් ඉන්වෙස්ටිගේෂන් එකක් පටන් ගන්න යන තැනින් තමයි අපි අද කතාව එන්ඩ් වෙලා යන්නේ.
එහෙනම් ඉතින් අපි අද කතාව ගැන ඔයාගේ අදහස මොකද? හොඳද නරකද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාත් අපේ channel එකට අලුත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවෙක් නම් ඔයාලට පුළුවන් මේ දැන් උනත් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක මේ දැන් උනත් එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම එහෙනම් සුබ දවසක්.